2020 ප්‍රශ්නාංක 35 අපිට කියනවා ඓතිහාසික පිරිවැය සංකල්පය අනුගමනය නොකරන අවස්ථා. නොකරන. මොකක්ද ඓතිහාසික පිරිවැයෙන් කියන්නේ? ඓතිහාසික පිරිවැයෙන් කියන්නේ මෙහෙම කතාවක්. ඔන්න දැන් ගොඩනැගිල්ල ඒ දවස්වල අපි හිතමු 2020 වර්ෂයේදී ගොඩනැගිල්ල ගත්තේ 500ට. හැබැයි අද අපි දාමු 2026 වර්ෂයේ අවුරුදු 26ක් වෙනවා. ඔන්න 20යි 6යි 6ක් වැඩි. අද 1500යි. වෙන්න පුළුවන්. මිල වැඩි වෙලා. අපෙන් අහන මොනාගේද පෙන්눔 කරන්නේ කියලා. එතකොට කියනවා ගනුදෙනුවක් සිදු වූ අවස්ථාවේදී 2020 හුවමාරු වටිනාකමට පෙන්වන්න. එය මැනීමට භාවිතා කරපු හුවමාරු වගේට පෙන්වන්න. ඒ කියන්නේ ගත් මිලට පෙන්වන්න. එහෙනම් ඔන්න පිරිවැය තමයි අපි දිගින් දිගට පොත්වල පෙන්වන්නේ. ඓතිහාසික පිරිවැය සංකල්පයෙන් කියන්නේ ওই කතාව. මෙතන අහන්නේ ඒකෙන් බැහැර වෙන අවස්ථා. ඒ කියන්නේ පිරිවැය ගන්න නැතුව ප්‍රත්‍යාගනිත අගය ගැනීම. ඔන්න බැහැර වෙන අවස්ථාව. හරිනේ? එහෙනම් එකක් තමයි DPU ප්‍රත්‍යාගරණය කියන එක නිවැරදි. DPU ප්‍රත්‍යාගරණය. ඊළඟට තොගය පිරිවැයට පෙන්වන්නත් පුළුවන්. එහෙම නැත්නම් ශුද්ධ උපලබ්ධයකට පෙන්වන්නත් පුළුවන්. ඔන්න. එහෙනම් පිරිවැයෙන් බැහැර වෙනවා නම් ශුද්ධ උපලබ්ධයකට පෙන්වනවා. එතකොට ඓතිහාසික පිරිවැය සංකල්පය කඩ කෙරෙනවා. බැහැර වෙනවා. ඔන්න දෙවෙනි එක. පිරිවැයෙන් සිට ශුද්ධ උපලබ්ධයක දක්වා තොගය ලියා හැරීම. නැත්නම් පිරිවැය නැතුව ශුද්ධ උපලබ්ධයකට අගය කිරීම. හොඳයි. ඊළඟ. තව තියෙනවා. භාවිත අයිතිය සහිත වත්කම්. ඒ කියන්නේ ලීස් කරලා ගන්න ඒවා. ඊළඟට ඒකේ කල්බදු වාරික ගෙවීම්. වාට මතක නම් ඩිස්කවුන්ට් කරනවා, වට්ටම් කරනවා. තාම මේ කොටස් කරලා නැත්නම් උගන්නාවි. තිරිපන්ති වල අපි කරලා ඇත්තේ. අන්න ඒවා වට්ටම් කරනවා. ඒ වට්ටම් කරලා බලන්න කොහොමද කියලා. එතකොට අන්න පිරිවැයෙන් බැහැරව තමයි වර්තමාන අගයට ගන්න. භාවිත අයිතිය සහිත වත්කම් සහ කල්බදු වාරිකවල ගෙවන අගය. කල්බදු වාරිකවල අනාගතයේ ගෙවන්නේ අන්න ඒක. වර්තමාන අගයට හඳුනා ගැනීම. ප්‍රසන්ට් වැලියු එකට පෙන්නනවා. කරුණු තුනයි. තව එකක් කියවතින් වත්කම් සහ වගකීම් සාධාරණ අගයට පෙන්වන්න පුළුවන්. ෆෙයා වැලියු සාධාරණ අගයට. ඒකම තමයි ඊට පස්සේ ප්‍රත්‍යාගනිත අගය කියලා එන්නේ. අරකට ලියමු. වත්කම් වගකීම් සාධාරණ අගයට පෙන්වුම් කිරීම. පිරිවැයෙන් බැහැර යන අවස්ථා 4ක් කිව්වා. දෙකක් ලියුණාම ඇති ලකුණු 2 ගන්න.